ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළේ තියෙන ලස්සන දියඇලි 6ක් බලන්න යන්නයි අපේ මේ සූදානම. සිංහරාජයට යන මේ ප්‍රවේශය තියෙන්නේ ලංකාගමේ. ලංකාගම කියන්නේ මීදුමෙන් වැහුණු සීතල ලස්සන පරිසරයක් තියෙන ගම්මානයක්. මේ ඇල්ල මොකද? බ්‍රාහ්මණයන්ගේ කලින් පේන්නේ. ඒ බ්‍රාහ්මණයන්ට අපි යනවා ළඟට. මේ දියැලි හැය තමයි බලන්න පුළුවන්. මේ ඇල්ල ළඟට අපිට උඩට යන්න පුළුවන්. ඔබ මේ දකින්නේ බ්‍රාහ්මණ ඇල්ල. අපි මේ බ්‍රාහ්මණ ඇල්ල පහු කරගෙන දැන් උඩට යන්න තමයි හදන්නේ. අපි ගිහලා බලමු. ගමන ආරම්භ කරන්න කලින් ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනේ. රුපියල් 180ක් වගේ සුළු මුදලක් දීලා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේ රක්ෂිතය බලා කියා ගන්න. ඒ කියන්නේ බාරව කටයුතු කරන්න. අක්කර 4ක් වගේ භූමි ප්‍රමාණයක් අපි සංචාරය කරන්න ඕනේ. වනාන්තරයට ඇතුල් වෙන්න කලින් පුංචි මොනවා හරි දෙයක් කෑමට ගෙනියනවා නම් තමයි හොඳ. මොකද උඩ කිසි දෙයක් නැති නිසා. හැබැයි පොලිතින් ගැන නම් සැලකිලිමත් වෙන්න ඕනේ. සුන්දර දියඇල්ලක් එක තමයි අපි මේ ටිකෙන් ටික ලං වෙන්නේ. මේ භූමි ප්‍රමාණය තුල සංචාරය කරන්න තනිවම නම් යන්න බෑ. අපි ඒකට සංචාරක මඟ පෙන්වන්නෙක් ගන්න ඕනේ. අපේ වාසනාවකට හොඳ මඟ පෙන්වන්නෙක් අපිට හම්බුණා. එයා තමයි විදුර ලංකාගම. හොඳ දැනුමක් වගේම තොරතුරු රාශියක් ඔහු ළඟ තියෙන බව අපට දැනුණා. දියඇල්ලක මූලාරම්භය ක්‍රමක්‍රමයෙන් එකතු වෙන ජල ධාරාවක් මහා පරිමාණ ආකාරයෙන් වැටිගෙන මෙන්න මේ ආකාරයෙන් තමයි ලස්සන දියඇල්ල. මේ ඇවිල්ලා මොකද වීරේ? බ්‍රාහ්මණ ඇල්ල. බ්‍රාහ්මණ ඇල්ලට තමයි අපි මේ ක්‍රමක්‍රමයෙන් ලං වෙන්නේ. දැන් පොදුම දියඇල්ලක් මේ තියෙන ගල් සමේදී පොටය ගල් වල ඉන්න පුතේ දැන් මෙතන මේ බ්‍රාහ්මණ ඇල්ල අපි ඉන්නේ ලංකාව එන්ට්‍රස් එකේ සිංහරාජ එන්ට්‍රස් පහක් තියෙනවා. ලංකාවම පිටදෙනිය වතුගල දෙනියයි පොරුගල කලවාන රත්නපුර කුඩව කියන ඒ එන්ට්‍රස් පහ එකකට වෙනස්. වෙනම දේවල් බලන්න පුළුවන් එන්ට්‍රස් පහෙන් අපි ලංකාව එන්ට්‍රස් එකේ බලන්න දියැලි 6ක් කිලෝමීටර් 3.4ක් තියෙන්නේ අපේ දියැලි ටික බලලා අපස්සේ එන්නම. ඒ දියැලි පහෙන් පළවෙනි දියැලි තමයි මේ තියෙන්නේ බ්‍රාහ්මණ ඇල්ල. බ්‍රාහ්මණ ඇල්ල කියන්නේ මේ බිලිගල තැනක් නෙමෙයි. බ්‍රාහ්මණෙක් ඇල්ලෙන් පදාර වැටුණු නිසා තමයි බ්‍රාහ්මණ ඇල්ල කියන නම හැදලා තියෙන්නේ. ඒ නිසා අපි පළවෙනි දියැලි බලලා ඊට දියැලි ටික බලන්න යමු. ලංකාව එන්ට්‍රස් එකේ ඉඳලා එන්ට්‍රස් එක ඇතුලේ මේ ළඟදී ලංකාව එන්ට්‍රස් එක හරහා යන්න පුළුවන් කුඩවගේ රත්නපුරේට වෙනවා. සිංහරාජ මැජික් කිලෝමීටර් 20ක් තියෙනවා. ගමේ අය පවා සිටිපාදිකේ තියෙන සිංහරාජ මැජික් රත්නපුරේට කියන්නේ මේ විදිහට. ඒ යන අතරේ ලංකාව මැදින් කියලා ගෙවල් තුනක් තමයි තිබිලා තියෙන්නේ මුගුරාණ කියන ගම්මානේ. ඒ ගෙවල් තුනෙන් එකක තමයි කවුරුම මේ පැත්තට පයින් එනකොට ඇවිල්ලා ඉන්න පුළුවන් ඒ ගෙවල් තුනෙන් එකක. ඒ විදිහට මේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා තියෙන ලංකාවට. රත්තරන් බඩු මුතුමැණික් කියන රන් තෙම්බුවක් අරන් ඇවිල්ලා. අපි කියන රන් පොහුලක් කියලා. ඒ අරන් ඇවිල්ලා මේ ගෙදර කොහමද හැට නැවතුලා කියනවා. මේ දියැලට උඩින් තමයි පාර තිබිලා තියෙන්නේ. ඒ පාර තිබිලා තියෙන දියැලට උඩින් ගිහිල්ලා මේකද නැවතුණා. නැවතුනන් පස්සේ ඒකද පිරිමි ළමයෙකුට ඉන්න කියන මේ රත්තරන් බඩු ටික හොරා ගන්න බ්‍රාහ්මණය ගෙන ආපු. ඒ රත්තරන් බඩු හොරා ගන්න ඉඳලා මෙයා කරන දින වැඩේ කල්පනා කරලා ඊට මේ බ්‍රාහ්මණය ඇල්ලේ පාර තල්ලු කරනවා. තල්ලු කරාම තල්ලු කරපු කෙනායි බ්‍රාහ්මණය දෙන්න මැල්ලේ පාරට මැරෙනවා කියනවා. මැරුණා පස්සේ මෙයා ගිනාපු රන් පොහුල මේ බ්‍රාහ්මණය අපි කියන බ්‍රාහ්මණ වල කියලා මේ ඇල්ලෙන් පාරට ඇදහිලා මේ වලේ තැන්පත් වෙලා තියෙනවා මේ නිදානේ. ඒ නිසා කාට දැන් ආන දෙන්නේ නැහැ, බහින්න දෙන්නේ නැහැ කාටවත්. අනිත් විශ්වාස කරන ගැඹුරු මේ වල.
ඒක තමයි බ්‍රාහ්මණ දෙකේ තමයි තියෙන්නේ. මෙයා ෆිල්ම් කටුස ලංකාවට ආව වෙන එක. විශේෂත්වය මොකද්ද? එයා අර ෆිල්ම් කටුස කියලා කියන්නේ මේ අපි කැංගරු ලිසට් කියලා කියන්නේ කැංගරු වගේ පනිනවා. වෙන අනිත් සත්තු මේ කටුස කියන්නේ බෝධිසම කියන්නේ දුවන එකෙක්නේ. මෙයා දුවන්නේ පනිනවා. හැමෝම මේ අනිත් තමයි මේ අපි ෆිල්ම් කටුස කියලා කියන්නේ යාට. බලන්න පරිසර හිතකාමී පොලයක් හොර ගහින් තමයි අපි මේක හදාගන්නේ. වතුර බොන ආකාරය වතුර ටිකක් බොන්න පුළුවන්. මෙන්න අපේ කට්ටිය දැන් පොඩ්ඩක් වෙහෙස වෙලා ඉන්නේ. සෑහෙන දුර කිලෝමීටර එකමාරක වගේ ප්‍රමාණයක් ආවා. දැන් පොඩ්ඩක් වතුර ටිකක් බොන්න හදන්නේ. මේ තියෙන හොරගස් වල කොළ අරගෙන හොරගස් වල කොලෙන් කෝප්පයක් හදාගන්න පුළුවන්. මේ කෝප්පේ මේ විදිහට හදාගත්ත කෝප්පකින් වතුර බොන ආකාරය තමයි තියෙන්නේ. මේ ඉන්නේ පලාපොළගේ මේ ගොදුරක් ගන්න බලාගෙන තමයි මේ ඉන්නේ. අර පඳුරක් ඇතුලේ වලගෙන් අල්ලගෙන තවත් තැන අල්ලන් ඉන්නේ. අල්ලගෙන ඉන්නේ ගෙම්බෙක් හරි මීයෙක් හරි මොකක් හරි ආපු වෙලාවම අල්ලන්න බලාගෙන. මෙයා විසසයිතයි. මේක ඇවිල්ලා වල් දූරියලු. මේ තියෙන වල් දූරියන් ගෙඩියක කොටසක්ද කොහමද? මේ කොටසක් තියෙන්නේ වඳුරු කාලා දාලා මේ කොටසක් තියෙන්නේ. ඒක වඳුරු කාලා තියෙන්නේ. එන්න තමයි. ඒ කියන්නේ මේ වඳුරින් කාලා වඳුරු. මේ අර වගේ උදේ කටු බොලක් කරයි. අල්ල බලන්න. කටු වල සැරභාවයේ ඕනේ වැඩි. නාකොළ වගේ පෙවුනට ඒ කටු හරි සැරයි. වල් දූරියා කියනවා. අපි දැන් ක්‍රමයෙන් ළඟා වෙන්නේ තවත් දියැලක්. ලංකාගම පීටි මේ ගම්මානයේ දියැලි 6කින් සමන්විත වෙනවා. මේ කියන එක දියැලි. මේ තියෙන්නේ මේ තුන්වෙනි දියැල්ල අපි ආපු පැත්ත අනුව තුන්වෙනි දියැල්ල. ඒ කියන්නේ අපි පාර වෙනස් කරා නම් අනිත් පැත්ත අනුව අන්තිම දියැල්ල. අපි මේ පැත්තෙන් ආපු නිසා බ්‍රාහ්මණ ඇල්ල බැලුවා, ඌරන්නට ඇල්ල බැලුවා. මේ උඩ උඩට ගන්න. දියැල්ල උඩට ගන්න අමාරුයි අද වචන නිසා ලිස්සනවා. පායනවලට දාන උඩට යන්න පුළුවන් අප්පම තරම්. නිසා අපි අද එන්නේ මෙතෙන්ට විතරයි. උඩ යන්න අමාරුයි. මේ දෙන්නේ උඩට ගන්න. ඒ කියන්නේ අපි උඩ නගිනවා නම් කොහොමද යන්නේ? මේ අය නෑ උඩේ පැත්තේ පාර දුර යන්න. මේ දියැලි එක නගින්න අමාරුයි කොහොමද? ඊළඟ වැස්ස නිසා ලිස්සනවා. අද කුඩල කැඩි ගොඩක්. මේකේ ආරම්භය කොහොමද කියලා දිතන්නේ කොහොමද වතුර ටික සෙට් වෙන්නේ? මේක ආරම්භය සෙට් වෙන්නේ සිංහරාජ මැදින්දා පටන් ගන්නෙ. සිංහරාජේ රත්නපුරට ගාලට අයිති වෙන නිසා රත්නපුර පැත්තට බෑවුම් වෙන කොටසට යනවා. ඒ පැත්තට වතුර පාර රත්නපුරේ. සිංහරාජේ මේ පැත්තට වතුර පාර මේ හැරියාවුදලක දොර පාරක් දිගේ ගිංගලට තමයි වතුර පාර යන්නේ. මේ උල්පත් එකතු වෙලා එන වතුර පාරක් තමයි මේ තරම් විශාල ප්‍රමාණයක් එන්නේ. වහිනක දවසට මේක වඩා වයිසාවපතේ වැඩි දවසට වතුර පාර වැඩි වෙන විදිහට. ආයි කියන නම මොකද? රුප දෙකැල්ල. රුප දෙකැල්ල. විශේෂ හේතුවක් තියෙනවද නම් ඔයට? උඩ දියල්ල පටන් ගන්න නුගගහ දෙකක් තියෙනවා. දැනට එක නුගගහයි දෙන්නේ. අනිත් දියල්ල අනිත් නුගගහ මේ වැස්සත් එක්ක ආපු ගහක් ලැබිලා කඩන් ගිහලා තියෙන්නේ. ඒ නිසා දැන් නුගගහ එක නුගගහයි තියෙන දියල්ල උඩ. අපි උඩට ගියාම බලන්න තිබ්බා. ඒක දැන් අමාරු වැඩ.
ඒ ගමන් සගය ඉන්න විදුර මල්ලි කියන්නක බෑ මොකද මල්ලි මේ ඇල්ල මේ තට්ටු වැල්ල ඒක තට්ටු දීපේට නම් කියන තට්ටු වැල්ල කියන්නේ අපි වළං ආපු විදිහේ මේ හතරවෙනි දියැල්ල පස්වෙනි දියැල්ල අපි ගියේ වෙනම පැත්තකට ගියේ ගාස්මැල්ල බල්ලරු වැල්ල ඌරන්නට වැල්ල මුදුනේ කැල්ල කියන දියැලකින් බලාගෙන ආවේ මේ අපි දැන් වෙනම පැත්තකට ඉන්නේ මේ තට්ටු වැල්ල මේ වතුර පාර මේ දොළ පාරම තව දියැලක් තියෙන දූවි දියැල්ල ඒක නැත්නම් උඩට තියෙන්නේ ඒ දූවි දියැල්ල බලාගෙන අපි හොදටම නාගෙන අපතරම මොක ඔය මේ දැන් එකම ඇල්ලෙන් එකම උඩින් ගලාගෙන එන ඇල්ලමද එකම ඇල්ලමද මේ නම් පහකින් හඳුන්වන්නේ ඒකත් කියන්න ඕන මේ මොනවද දැනගන්න ගොඩක් අය හිතන් ඉන්නේ මේ එකම වතුර පාරක දියැලි 6ක් තියෙයි කියලා මේකේ තියෙන්නේ ප්‍රධානම ඇල පාර හැරියාවදොර කියලා කියන්නේ හැරියාවදොර කියලා කියන ප්‍රධාන එක. එතකොට උඩට ඇතුළට එද්දී මේ කොටස් දෙකකට කැඩෙනවා. වතුර පාරවල් දෙකක්, දොළ පාරවල් දෙකක්, ගංගාවල් දෙකක්. එක වතුර පාරකින් නුගදේ කැල්ල, ගල්ලොරු වැල්ල, ඌරවතුර වැල්ල කියලා මේ දියැලි තුනක් මේ බලන්න පුළුවන්. අනිත් දියැලෙන් අපිට බලන්න පුළුවන් සත්තු වැල්ල, දූවිලි වැල්ල කියලා. ඒක දියැලි පහ එහෙම තමයි සෙට් වෙන්නේ. ඒ දියැලි පහ වතුර පාරවල් දෙකම එකතු වෙලා තමයි බ්‍රාහ්මණවලට යන්නේ. එකට බලමු දියැලට යන්නේ වතුර පාරවල් දෙකම එකතු වෙලා බ්‍රාහ්මණවලට. ඒ විදිහට තමයි දියැලි 6 හැදෙන්නේ. නැතුව එකම මේ ගංගාවල් 6ක්වත් දොළ පාරවල් 6ක්වත් නෙමෙයි තියෙන්නේ. දොළ පාරවල් දෙකකින් හැදෙන දියැලි 6ක් බලන්න පුළුවන්. උඩටම වතුර එක්සස් වෙන්නේ මේ කොහින් කියලාද හිතන්නේ? සිංහරාජ මැදින් එන්නේ. ඒ කියන්නේ සිංහරාජයේ ගාල්ල දිස්ත්‍රික්කයට සහ මහතුරට රත්නපුර අයිති වෙන්නේ. ඒ දිස්ත්‍රික්ක වලින් මේ ගාල්ල දිස්ත්‍රික්කයට බෑවුම් වෙන විදිහට තමයි වතුර පාර බහින්නේ. දක්ම කියන විදිහට ඒ පැත්තෙන් පටන් ගන්න වතුර පාර උල්පතින් ගන්න පටන් ගන්න වතුර පාර මේ දක්වා ගලාගෙන යනවා. අනිත් පැත්තට රත්නපුරේ පැත්තට ඉතිරිලා ගලාගෙන වතුර පාර ඒ පැත්තේ ගලාගෙන යනවා. ඒ විදිහට දොළ පාර හදලා තියෙන්නේ. පොඩි උල්පතින් හැදෙන වතුර පාර තමයි මේ වගේ විශාලත්වයට ඇවිල්ලා එන අයට නරඹන්න පුළුවන් දියැලි හැදිලා නාන්න පුළුවන් වෙන ඇවිල්ලා මේ විදිහට නැවතගෙන එන්නේ. සිංහරාජයේ ඕනම කෙනෙකුට මත්පැන් දීලවත් සිංහරාජය තුන්දවිල මත්පැන් බොන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. මොකද සිංහරාජය ඉන්ට්‍රස් පහේම ඔය ගයිඩ් එකක තමයි අපි යන දේ ටිකක් කතා කරගෙන බලසංගත දෙපාර්තමේන්තුවේ හැම කෙනෙක්ම සල්පිල්මත් වෙන්න ඕන පොලිසියෙන් ගේන්න එපා මේ පරතර පද්ධතිය තුළට කෑම ගේන්න පුළුවන් වතුර බෝතල් ගේන්න පුළුවන් ඒ හැම දෙයක්ම ආයෙ හැගෙන යන්න ඕන. දැන් ඔයාලා දකින්න නැති ආපු මවුත් එක අන්තර කරපු ටිකේ අදුම ගන්න ටොපිකලයක්වත් තිබුණේ නැහැ. අපි ඒ විදිහට මේක ආරක්ෂා කරගෙන යනවා. හැබැයි එන ගොඩක් අය ඒ ආරක්ෂා කරන සහයෝගය දෙනවා වගේම නොදැනුවත් කමින් පොලිසියෙන් පරිසර බැහැර කරන පිරිසකුත් ඉන්නවා. එයාට අපි අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉතින් අපි හරිය ඒක අරන් දාලා මේක පිළිවෙල පවත්වාගෙන යනවා.